පින කියලා කියන්නේ මහා පුදුම දෙයක්. නිවන් දකින්න යන ගමනේ පරලොව ඔබට තියෙන එකම රැකවරණේ තමයි රැස් කරගත්ත පින. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං කිය. පුළුවන් තරම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර විශාල වශයෙන් පින් දහම් කුසල් දහම් දියුණු කරගන්න ඔබ දක්ෂ පිරිසක් බවට පත් වෙන්න. සම්මා දිට්ඨිය යුක්තව පින්කම් කරන්න. පින් කරන්නේ මතක තියාගන්න මේ සසර සැප ලබන්නයි අනිත් ඔය සංසාරී සැප මේ අමු බොරුව. සැපේ තමයි හොයන්නේ. සැපේ තමයි කැමති. කරන්න තියෙන මේ වැරදි වැඩ ඔක්කොම කරන්න පුළුවන් තරම් අනුන්ගේ දේවල් හොරා කාගෙන හරි සැපසේ ඉන්න. හැබැයි බොරුවට කියනවා අනේ ওই පින්කම් වලින් සසර දික් වෙනවා. අපි ওই සැපේට කැමති නෑ. ධර්මයේ නොදන්නකම. ධර්මයේ දන්න කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා පින් කරන්නේ දිව්‍ය සැප බලාගෙන නෙමෙයි. එයා පින් කරන්නේ නිවන කරා යන්න සැප සහිත මාර්ගයක් ඔස්සේ. සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ මට ඉක්මනින් නිවන් අවබෝධයට මේ පින උපකාර වේවා. පින කියන්නේ සැපසේ නිවනට යන්න තියෙන මාර්ගය. ඒ නිසා සම්මා දිට්ඨියේ යුක්තව පින් කරන කෙනා කරන හැම පිනක්ම ධර්මාවබෝධයේ අංගයක් හැටියට ඒක ආශිර්වාදයක් කරගන්නවා. ඒකයි පාරමිතාවක් වෙන්නේ. ඒ නිසා නිවනට උපකාර වෙන ධර්මයන් අතර පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දාන පාරමිතාව. ඔබ ඔබේ ශක්ති පමණින් දිලිඳු කෙනෙක් වුණත් ඔබට පුළුවන් හැටියට කාට හරි උදව් උපකාර කරන්න. ඔබට බැයි නම්